හලෝ ළමයි මං හිතනවා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් ඔන්න මට සෑහෙන කාලෙකින් vlog එකක් ගන්න බැරි නිසා මං හිතුවා මේ වීඩියෝ ස්ක්‍රිප්ට් ටික එකතු කරලා ඔයාලට ලස්සන vlog එකක් හදලා ගන්න. ඉතින් අද ඉරිදා දවසක් ළමයි. මම ටොක් එකක් දාගෙන ගියා ලයිබ්‍රරි එකට මගේ පාඩම් වැඩ ටික කරගන්න. මොකද දැන් මම මගේ සෙකන්ඩ් ඉයර් එකේ වැඩ ටික පටන් ගන්න ඕනේ. ඉතින් ඒ නිසාම ගෙදර හිටියොත් වැඩක් වෙන්නේ නැති නිසා මම හිතුවා ලයිබ්‍රරියට හරි ගිහිල්ලා නෝට්ස් ටිකක් තියෙනවා ඒ ටික හදාගෙන පාඩම් වැඩ ටිකක් කරගන්නවා කියලා. ඉතින් ওই විදිහට පාඩම් වැඩ කරගන්න අතරතුරේ මට මගේ යාළුවත් ආවා පාඩම් වැඩ ටික කරගන්න. ඉතින් පාඩම් වැඩ ටික අපි කරලා ඉවර වෙලා පොඩි ගමනක් යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. ඉතින් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයා කැමති දේවල් හිතේ තියාගෙන අනුන්ට ඕන විදිහට ජීවත් වෙන කෙනෙක්ද? කවදාවත් ඒ දේ නම් කරන්න එපා. ඔයා කැමති දේ ඔයා කරන්න. ඔයා කැමති දේ කරලා ඔයා කැමති විදිහට ජීවත් වෙන්න. මගේ ඔළුවේ තියෙන එකම දේ තමයි අපි ඉගෙන ගන්න දේවල් කවදාවත් අපිව දාලා යන්නේ අපින් ඈත් වෙන්න ඒව හැමදාමත් අපිත් එක්කම රැඳෙනවා. ඉතින් ඉගෙන ගත්තොත් ඒ දේවල් අපිටමයි. ඉතින් ඉගෙන ගන්න දේ තරම් වටින දෙයක් මම නම් හිතන්නේ තියෙනවා කියලා. ඉතින් අපි ඉගෙන ගත්තොත් ඒ දේ අපිටම නිසා අපිට දවසක පිළිගැනීමක් ලැබෙන්නේ අපි ඉගෙන ගත්තොත් විතරයි. ඉතින් මම ওই විදිහට පාඩම් වැඩ ටික කරා ළමයි. ඊට පස්සේ මගේ තිබ්බ පොඩි වැඩ ටිකත් කරලා ඉවර වෙලා කරගෙන ඉවර වෙලා මම ආයෙම වැඩට ගියා. ඉතින් මම මෙන්න මේ බබල් ටී එකක් ගත්තා බොන්න. ඇත්තට මේක මෙලෝ රහක් නෑ. හරි කමක් නෑ. ඔන්න ඒකත් මම හිස් කරා. ඉතින් මේ තියෙන්නේ මම ගෙනාවු මාල් ටැංකිය. මම අද මාල් ටැංකියකුත් උස්සගෙන තමයි ළමයි ගෙදර ආවේ. හරිද? බලන්නේ මාළු ටිකේ ඉන්න ලස්සන. ඉතින් මම පොඩි කාලේ ඉඳන් මාළු පිස්සියක්. මම හරිම ආසයි මාළුන්ට. ඉතින් මම ওই මාළු ටැංකිය ගත්තා. මේ තියෙන ෆෝලික් ඇසිඩ් එක. මම හිතනවා ඔයාලත් මේක බොනවා ඇති කියලා. මේ තියෙන ළමයි අලුතෙන් ආව Nature Secret එකේ එන විටමින් C සීරම් එක. මම මේක යූස් කරලා බලලා ඔයාලට රිසල්ට්ස් කියන්නම්. මේක ලොකු ගාණක් උනේ නැහැ. මේක බලලා මම ඔයාලට රිසල්ට්ස් එක්කම හැමදේම කියන්නම්. හරි. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ ෂැම්පූ එක. මේ ෂැම්පූ එකත් වරදක් නැති වෙයි කියලා මම හිතනවා. මොකද මේක හර්බල් ෂැම්පූ එකක්. මම පාවිච්චි කරලා බලන්නම්කෝ. ඒක ඔයාලට මම රිසල්ට්ස් අනිවාර්යෙන් කියන්නම්. මේ පහවදා උදේ ළමයි මම උදේම නාගත්තා. නාගෙන ඉවර වෙලා අර මූණට ඔලන ඔක්කොම ටික උලව්වා. ස්කින් කෙයා කරා. ඉස්සරහ මම අයිස් කියුබ් එක නම් කරනවා අනිවාර්යෙන්ම. මොකද මගේ මේ මාක්ස් තියෙනවනේ චුටි මාක්ස් තියෙනවා. ඉතින් ඒ නිසා මම අයිස් කියුබ් එක අනිවාර්යෙන්ම කරනවා. ඊට පස්සේ අනිත් ගාන සුකුරුත්තන් ටික ඔක්කොම මූණේ ගාගත්තා ළමයි. මේ ලිප් බාම් එක හරිම හොඳයි. තොල් කළු වෙලා තියෙනවා නම් ඒ දේවල් වලට. ඉතින් ඔය ගාන ඕනේ ටිකක් ගාගෙන ඉවර වෙලා මම දෙයට කෑවා. අපේ අම්මා හදලා තිබුණා චිකන් පරිප්පු බට්මෝජු බත්. ඊට පස්සේ බත් කෑව ගමම බීම බිව්වේ නෑ. හරිද? මේ ඩ්‍රින්ක් එක හදලා දුන්නේ නංගි. මම පාඩම් කරගෙන හිටියේ මට පොඩි තිබහක් ආවා මේ දවස්වල හරියට රස්නේ ළමයි. ඉතින් ඒ නිසා මම ඔය වෝටර්මෙලන් ජූස් එකත් බිව්වා. දවල් වෙනකොට මට හිතුණා පැක් එකක් දැම්මත් හොඳයි කියලා. ඉතින් මම කඩල පිටි පැක් එක දාන විදිහ ඔයාලට කියන්නම්. මේක මම දාන විදිහ. සාමාන්‍යයෙන් මම කඩල පිටි අපේ මොනට ඇති කියලා හිතන ප්‍රමාණය තමයි ගන්නෙ. ඒකට මම එකතු කර ගන්නවා වතුර. මේක හොඳට අපි වතුරත් එක්ක හොඳට මික්ස් කරගන්න ඕනි. තව දෙයක් තමයි ඔයාලා මේක මූණේ ගාලා කතා කරන්න යන්න එපා. අනිත් දේ තමයි මේක ගාලා ඉවර වෙලා අවුවේ යන්නත් එපා. හරි. ඔන්න ඔය විදිහට මම වතුර දාගෙන මේක හදා ගන්නවා. ගොඩාක් වතුර දාගෙන මේක දිය කරගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න ඕනේ. මේ කඩල පිටි පැක් එකට මම ගොඩාක් ආසයි. මොකද දන්නවද ළමයි? ඇත්තම කිව්වොත් මේකෙන් අපේ අවුවට පෙචිලා තියෙන හැම හැමදේම ආයෙ රිකවර් කරගන්න පුළුවන්. මේක දැන් අපි හොඳට මොණි ගා ගන්න ඕනේ ළමයි. මේක මේ වගේ thick paste එකක් වෙන්න තමයි අපි හදා ගන්න ඕනේ. මෙන්න මේ විදියට. මේක දැන් අපි මොණි ගා ගමු. මම නම් අතින් තමයි ගාගන්නේ. හරිද? ඔයාලත් අතින් ගාගන්න නැත්නම් රිසල්ට්ස් නැති වෙයි. මම නම් දන්නේ. හොඳද? නෑ මම විහිළුවක් කරේ. පහසු විදිහකට ඔයාලගේ මුල මොනේ මේක හොඳට ගාගන්න, බෙල්ලෙත් ගාගන්න. පුළුවන් නම් අතපය වලත් ගාගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේකෙන් හොඳට අපේ ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන්. හරි.
ඉතින් මේක හොඳට මම මුළු මූණෙම ගා ගන්නවා. අනිත් දේ තමයි මූණේ මේක ඇප්ලයි කරන්න කලින් මූණ හොඳට හොදගෙන ඉන්න. මම මූණ හොඳට ෆේස් වොෂ් එකකින් හොදගෙන තමයි මේක මේ ඇප්ලයි කරන්නේ. ඔය විදිහට මම මුළු මූණෙම මේක ගාගෙන ඉවර වෙලා විනාඩි 15ක් විතර ඉන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අයිස් කියුබ් එකක් අරගෙන හිමීට අපේ මූණ වේගෙන් නැතුව ඒක හිමීට තමයි අතොල්ලන්න ඕනේ. ওই විදිහට හිමීට අයිස් කියුබ් එක මසාජ් කරන්න ඕනේ අපේ ෆේස් එක. මේක හිමීට තමයි ළමයි කරන්න ඕනේ. අනිත් දේ තමයි මේක අපි ඇප්ලයි කරලා ඉන්න වෙලාවේදී අපි කතා කරන්න හොඳ නෑ. මොකද අපේ මූණ ඉක්මනටම ඇදෙන්න බලනවා. ඉතින් ඒ නිසා මේක අපි ඇප්ලයි කරලා ඉන්න වෙලාවට කතා කරන්න හොඳ නැහැ. ඉතින් ওই විදිහට මම මුළු මූණම මේ විදිහට අයිස් කියුබ් එකෙන් මසාජ් කර ගන්නවා. මේක හිමීට කරන්න ඕනේ වැඩක් ළමයි ඉවසීමෙන්. අනිත් දේ තමයි ළමයි අපේ මූණ විනාඩි 5ක් විතර අයිස් කියුබ් එකෙන් මසාජ් කරාම හොඳටම ඇති. වැඩිය මසාජ් කරන්න යන්න එපා. ඒක අපේ මූණට හොඳ නැහැ. ඉතින් ඊට පස්සේ අපි කූල් වතුරකින් මූණ හොද ගන්න ඕනේ. ඔයාගේ මූණේ පිම්පල් මාක්ස් තියෙනවා නම් ඒ වගේම අවුවට ගොඩාක් මූණ පිච්චිලා තියෙනවා නම් චූටි බිබිලි තියෙනවා නම් ඒ වගේ පොඩි පැල්ලම් ඒ දේවල් තියෙනවා නම් ගොඩාක් හොඳයි මේ ෆේස් පැක් එක. ඒ හැමදේම අපිට ටික අඩු කරගන්න පුළුවන්. මම මේ වීඩියෝ එක නිසා මේක ස්පීඩ් දාලා තියෙන ළමයි. හරිද? ඔයාලා මේක හිමීට තමයි කරන්න ඕනේ. හරි ළමයි, ඔන්න මම අයිස් කියුබ් එකේ මූණ මසාජ් කරගෙන ඉවරයි. එහෙනම් මම මේක වොෂ් කරගෙන එන්නම්. ඉතින් ළමයි ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ මේ විදිහට තමයි මගේ මූණ තියෙන්නේ. I think අපි තවත් ලස්සන vlog එකකින් ඉක්මනටම හම්බ වෙමු. අදට ගිහින් එන්නම්. bye.